මාලිගාවන් අතර අගතැන්පත් මාලිගය යන අර්ථය ගෙන දෙනු ලබන හින්දි වචනයෙන් නාමය ලබා තිබෙන තාජ් මහල් නම් වූ මෙම රමණීය නිර්මාණය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරයේ පිහිටා ඇත. ෂාජහාන් නම් වූ මෝගල් අධිරාජයා තම තෙවන බිරිය වූ මුටාස් මහල් දේවිය සිහිවීම පිණිස 1632 වසරේ ඉදිකිරීම ආරම්භ කළ මෙම මාලිගයේ ඉදිකිරීම කටයුතු 1653 වන විට අවසන්ව තිබිනේ. මෙහි ඉදිකිරීම කටයුතු වලදී ප්‍රධාන නිර්මාණකරු ලෙසට උස්තාඩ් අහමඩ් ලාහෝරි කටයුතු කළ අතර ඉස්ලාමීය පර්සියානු තුර්කි සහ ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයේ එකතුවකට මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණද එක් කර මෙම මාලිගය නිර්මාණය කර ඇත. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙසටද නම් කර ඇති මෙම අගනා කලා නිර්මාණය ආදරයේ සංකේතයක් ලෙසටද සැලකේ.